අද යම් මාත් එක්ක නිල්ලව භාවනා සපුවට. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අද වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අහම්බෙන් ලැබුණු chance එකක් නිසා මටත් නිල්ලව භාවනා සපුවට යන්න ලැබුණා. මංගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් හිටපු ගමන. ඉතින් එදා භාවනා සපුවේ නිර්මාතෘවරයාගේ ගුණානුස්මරණ පින්කමක් තිබුණා. අපි ඒකට සහභාගී වෙන්න තමයි ගියේ. ඒ වෙනුවෙන් දානමය පින්කමක් වගේම ළමයින්ට තෑගින්න උත්සවයකුත් තිබුණා. මෙතන භාවනා කරන සුදුසු විදියට හදලා තියෙනවා. පෞරාණික පෙනුමක් වගේම ස්වභාව සෞන්දර්යයේ පිරුණු තැනක්. භාවනා කරන කලින් ගත වගේම සිතත් සුවපත් වෙනවා. මෙතන ගොඩක්ම ඉන්නේ පිටරටින් ඉඳන් භාවනා කරන්න ආපු අය. ඔයාලත් එනවනම් මහනුවර ඉඳන් ගලහ පැත්තට එදි තමයි මේ අසපුව තියෙන්නේ. අසපුවට උඩින් තියෙන පොඩි වැවක් බලලා වටපිටාවේ ලස්සන බලන්නත් අපි ගියා. භාවනාව කියන්නේම අපේ ජීවිතයට පුරුදු පුහුණු කරගත යුතු දෙයක්. දවසකට එක වතාවක් හරි අපි භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකෙන් අපිට අපේ ජීවිතය යහපත් කරගන්න පුළුවන්. ඉතින් පින්කම ඉවර වෙලා අපි ගෙදරින් ආවා. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.